සක්විති වෙනවට වඩා වටිනවා මහණෙනි සෝහාන් වෙන එක. සක්විති බුදුහාර ගැන සක්විති රජ කෙනෙක් වුණාට වැඩක් නැහැ. බොරු හීනයක් ඇතුලේ රජ. සෝහාන් වුණොත් වැඩිම වුණොත් මේ හීන 7යි තව දකින්න පුළුවන්. වැඩිම වුණොත් ඒත් මේ හීනෙම ඉවර වෙන්න පුළුවන් මේක. දුර යන්න බෑ. හිතන්නකෝ ඔබට මේ කතාව කොහෙන් හරි ෆීල් වුණොත් මේ ලෝකේ වැඩක් නැහැ අපිට ආයේ. කොහේ හරි තැනකින් ඔබට මේක දැනෙන්න ගත්තොත් මේ කතාව මේ කට ගන්නකම් මේ කියන එක කොහේ හරි තැනකින් ෆීල් වුණොත් අපි ඉවරයි අපේ සංසාර. අපිට මේ විහිළු වැඩක් නැහැ ආයේ. මේ හොල්මන් වලට ලව් කරලා වැඩක් නැහැ. හොල්මන් ගැන ප්‍රාර්ථනා තියලා වැඩක් නැහැ. මොන හොල්මන්ද? නේ එයා උත්සාහ කරොත් උත්සාහ කරන්නෙම අප්‍රමාදය. ඒක තමයි අවදි වෙන්න. අවදිය අප්‍රමාද කියන වචනේ සිංහලෙන් කියන්නේ අප්‍රමාද කියන පාලි වචනේ ගන්න එපා. මේ සිංහල අර්ථයෙන් අර වීර කියන වීරේ නෙමෙයි. ඒක වෙන්න ඕනේ මේ පාලියෙන් අප්‍රමාද සිංහලෙදී අවදිය සිහිය බවට පත් වීම. තමන්ගේ යථා ස්වභාවයට පත් වෙන්න කියන එක. අප්‍රමාද. ඒක වීර කෙනෙක් ගන්න පුළුවන් අර අර අප්‍රමාදයේ කියන එකේ හරියට ගන්න ඕනේ අර්ථය ඉන්නේ අවදි වෙන්න මේ ඩ්‍රීම් එකෙන්. මේ ඔබ ඉන්නේ සිහින දකිමි. මේ සිහිනයක ඉන්නේ. ආන් එකෙන් අවදි වෙන්න. ඒ අවදි වෙන්න තමයි මේ අප්‍රමාදය වෙන්න කියලා මේ ඇහෙන්නේ වචන. හිතන්නකෝ ඩ්‍රීම් එක ඇතුළෙම ඇහෙනවා අපිට. සිහිනය ඇතුළෙම ඇහෙනවා අවදි වෙන්න. මේක හීනයක්, මේක හීනයක්. මෙහි ඔබ ඔය සිරුරත් එක්ක දකින්න කතාව තිබිලා නෑ, තිබිලම නෑ කියලා ඇහෙනවා. ඒත් අපේ දෘෂ්ටිය වැඩි නම්, නිින්ද වැඩි නම්, හීනේ නිද්‍රාව වැඩි නම් සමහර අයට වචනේ ඇහෙන්නවත් නෑ හීන ලෝකේ. ඒ කියන්නේ තරම්ම හීනේ ඇත්ත. ඇහෙන්නවත් නෑ. අපිට මොකද්දෝ කර්මයකට ලාවට ඇහෙනවා කොහෙදෝ තැනකින් හීනේ ඉන්න ගමම ලව් කරන ගමම කොහෙදෝ ඇහෙනවා. නැගිටින්න බොරු කියලා ඒ අර නැගිටින්න ලං වෙදි පාරමිතා පිරීලා අවදියට ලං වෙද්දී ඇහෙනවා නිකන් ඈතින් වගේ හඬක් එන්න නැගිටින්න කියලා එන්න වැඩි දැන් ඇහෙනවා. ඒ කියන්නේ එන්න ළඟ ඒක හොගාලා කනේ තිබ්බ වගේ හෙන්න ගන්නවා. පාරමිතා පිරලා වැඩි වෙද්දී. පාරමිතාව පිරෙද්දී ළඟ ඒක ඇහෙනවා නැගිටපන්. එතකොට මේක බලන්නම බෑ. ඒ මට්ටමට මේ සවුන්ඩ් එක ඇහැතින් ඇහෙනවා වැඩි වෙන. හීන ලෝකයේ ඇතුළට එනවා මේ සවුන්ඩ් එක. ඒ සවුන්ඩ් එක කියන්නේ සබාදහම මේ වගේම හීන බොඩි එකක් තෝරගන්නවා. මොකද හීනේ ඇතුළේට කතා කරන්න බෑ හීනේ බොඩි එකක් ගන්න නැතුව. මං කියන එක තේරෙනවද? සිහින ලෝකේම සිරුරක් යූස් කරනවා. සිහින ලෝකේ නැගිට කෙනෙක්ගේ සිරුරක් පාවිච්චි කරනවා, යූස් කරනවා. අර ඒ කියන්නේ අවදියට ඩිරෙක්ට් හීන ලෝකෙට එන්න බෑ. අවදියේ ඩිරෙක්ට් හීන ලෝකෙට ආවට තේරෙන්නේ කාටවත් ඒ කියන වචන. ඒ නිසා සිහින බොඩි එකක්ම ගන්න වෙනවා. සිහින සිරුරක්ම ගන්න වෙනවා. අවදියට යාගේ මැසේජ් එක කියන්නේ. ඒක තමයි යාට මැසෙන්ජර්ස්ලා කියන්නේ. බුදුවරු ජේසුස් වහන්සේලාට කියන්නේ පණිවිඩ කර වෙන ලෝකෙක පණිවිඩයක් වෙන තලයකට ගේනවා. විශ්වයේ පණිවිඩය මං කියන කොට තේරෙනවද? ඒ කියන්නේ තේරුම් ගන්න මායාව ඇතුලේ මායාවක් කියලා කියන්න වෙන්නේ මායා සිරුරක් දරන්න ඕන එක. එතන මායා සිරුර කියන්නේ එක පැත්තකින් සත්‍යයෙන් අයින් වෙච්ච කෙනෙක් නිකුත් නෙමෙයි. හැබැයි පරිපූර්ණ සත්‍ය වෙන්නේ නැහැ ඒක විතරක්. අන්න එක තමයි බුදුවරුන්ට කියන්නේ මැසෙන්ජර්ස්ලා. උන් පණිවිඩකරුවෝ. ඕන් වෙන විශ්වයේ පණිවිඩයක්. අපේ හීන ලෝකය ඇතුළට ඇවිල්ලා කතා කියනවා. ඒ උනාට ඒ සිහින සිරුරේ උන්වහන්සේලා නැහැ. එතකොට ආන් ඒ වගේ එකක් මේ වෙමින් තියෙන්නේ. ඒ කියන්නේ ඒක බුදුවරයෙක්ට උනත් ඒ සිරුර තියෙනකම් විතරයි මේ පණිවිඩය මෙහෙම ඩිරෙක්ට් කතා කරන්න බලන් සිහින ලෝක සිරුරවල් දරපු අයට. සිරුරවල් දරපු අයට මේ ඩිස්කෂන් එක ගෙනියන්න පුළුවන්. ඒ සිරුර තියෙනකම් විතරයි. සිරුර මායාව ඒක අවබෝධ කරලා 100%ක් මෙතනක හොල්මනක් බව අවබෝධ කරලා ඒත් හොල්මන ධර්මින් තමයි මේක හොල්මනක් කියලා කියන්න වෙන්නේ. ඉතින් බලන්න මහා අමුතු සිද්ධියක් මේ වෙන්නේ. ඒක තමයි ප්‍රාතිහාරයක් කියන්නේ. එතනම නැති කෙනෙක් එතන ඉඳගෙන කතා කරලා කියනවා මේක බොරු කියලා. ඒ කියන්නේ බුදුවරුන්ගේ පහළවීම
යනික සුකෝ බුද්ධානං උපාදික මහා සැපයක් ලෝකෙට. ඒක මහා ප්‍රාතිහාර්යමය යුගයක්. මහා මිරකල් එකක් ඒක. එන මහා ආශ්චර්යයක් මහා මිරකල් එකක්. හැබැයි ඒ බුදුවරයෙක්ගේ හඬ ෆීල් වෙන්න එයත් නැගිටින්න පොඩ්ඩක් ලෑස්තිලා ඉන්න ඕනේ.